සුබ දවසක් ඔයාලා හැමදෙනාටම බ්‍රෙන්ඩි ෆැෂන් YouTube channel එකට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න ආවේ මේ වගේ සාරියට අඳින යටසායක් මහගන්න ආකාරය. ඉනට ෂිපර් එකක් දාලා box pleat එකක් ඉදිරියට තියලා අපි මේ විදිහට මේ සාය මහගෙන තියෙනවා. ඉතින් එහෙමනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද අපි මේ සාය මහගන්නේ කියලා. මුලින්ම ඔයාලා රෙදි කොටසක් අරගෙන ඒක බලවාටි දෙක එකට තියෙන විදිහට මේ වගේ දෙකට නවලා තියාගන්න. අපි මේ ආකාරයට නවලා තියාගන්නේ කන පිට පැත්තට. අපි දැන් රෙද්දේ ඉහළ කෙළවරින් හරස් අතට රේඛාවක් ඇඳ ගන්න ඕනේ. මේ රේඛාව ඇඳ ගන්නකොට ඔයාලා ඉහළින් අඟලක් පමණ ඉඩ ඇරලා ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලා නැම්මේ ඉඳලා ඇතුල් පැත්තට ලකුණු කරගෙන යන්න පහළට අඟල් 4 බැගින්. මේ අඟල් 4 ඔයාලා පහළටම ලකුණු කරගෙන ගිහින් රේඛාවක් ඇඳ ගන්න. මේ රේඛාව ඔයාලා පහළටම මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඉනවට ප්‍රමාණය 4ෙන් බෙදා ගන්න. මම මෙතනදී ඉනවට ගත්තේ 34යි කියලා. මම මේ ප්‍රමාණය 4ෙන් බෙදාගත්තාම මට එනවා 8හමාරක්. මම මේ අඟල් 8හමාරට ඩාට් සඳහා එකතු කරනවා අඟල් 1හමාරක්. නැවතත් අඟල් භාගයක් එකතු කරනවා මම අපිට මෙහුම් වාසි සඳහා. මට මෙතනදී ආව අඟල් 10මාරක්. මම මේ අඟල් 10මාර මේ විදිහට ඉන රේඛාවේ ලකුණු කරගත්තා. එතන ඉඳලා පහළට සීට් එක දක්වා උකුල දක්වා උස ලකුණු කරලා ඒ හරහට රේඛාවක් අඳිනවා. උකුල දක්වා උස මං අඟල් 6හමාරයි ලකුණු කරේ. දැන් අපි උකුල වටමින්ම 4ෙන් බෙදා ගන්නවා. උකුල වටමින්ම මං 39ක් ගත්තේ. අඟල් 39 4ෙන් බෙදලා ඒකට බුරුල සඳහා මං අඟල් 3 කාලක් එකතු කරා. ඒ වගේම අඟල් භාගයක් එකතු කරනවා මෙහුම් වාසි සඳහා. මෙතනදී මම බුරුල සඳහා අඟල් 3 කාලක් එකතු කරන්නේ මම මේ අන්ඩර්ස්කර්ට් එක මහන්නේ තරමක් මහත කෙනෙකුට නිසා. ඔයාලා කෙට්ටු කෙනෙකුට නම් අඟල් භාගයක් බුරුල සඳහා එකතු කළාම ප්‍රමාණවත්. දැන් ඒ විදිහට මිමි ගණනය කරගත්තට පස්සේ අපි ඒ ප්‍රමාණය ලකුණු කරනවා උකුල රේඛාවේ මේ විදිහට. දැන් මේ ලක්ෂ දෙක යා කරගන්නවා රූල මේ විදිහට තියලා මෙහෙම ඉරක් ගහලා අපි මේ ලක්ෂ දෙක යා කරගන්නවා. ඊට පස්සේ ඩාට් මාක් කරගන්න ඕනේ. ඉනවට මිම්මෙන් මෙහුම් වාසි සඳහා තිබ්බ අඟල් භාගي ඉවත් කරනවා කියන්නේ මෙතනදී පොඩි මාක් එකක් දාගන්නවා අපි. එතකොට ඒ ඉතුරු වෙන මැද ප්‍රමාණය මැනලා ඒකේ හරි මැද මාක් කරලා ඒ හරි මැද ලක්ෂ්‍ය පහළට රේඛාවක් අඳින්න අඟල් 4හමාරක් හෝ 5ක් දිගට ඒ රේඛාවේ දෙපැත්තට අඟල් 3 කාල ලකුණු කරලා අපි මෙතනදී ඩාට් එක ඇඳ ගන්නවා. ඊට පස්සේ නැවතත් ඉන රේඛාවේ ඉඳලා දන හිස දක්වා උස මට ඇවිදින් තියෙනවා අඟල් 19ක්. මම මේ විදිහට අඟල් 19ක් ඉන රේඛාවේ ඉඳලා පහළට ලකුණු කරලා ඒ හරහා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ දිග ලකුණු කරන්න ඕනේ ඔයාලා උකුල රේඛාවේ ලකුණු කරපු ප්‍රමාණයෙන් අඟල් භාගයක් අඩු කරලා. උකුල ප්‍රමාණය ලකුණු කෙරුවේ අඟල් 11ක් නම් ඔයාලා මේ රේඛාවේ හරහට ලකුණු කරන්න ඕනේ අඟල් 10 මාරයි. දැන් අපි දනහිස රේඛාවේ කෙළවරයි උකුල රේඛාවේ කෙළවරයි මේ විදිහට රේඛාවක් ඇඳලා සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි උසමින්ම ලකුණු කරලා ඒ හරහට වාටිය රේඛාව ඇඳ ගන්නවා. අපි අර නැම්මේ ඉඳලා අඟල් 4 ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා ඉස්සරහට අපි ලකුණු කරනවා උකුල රේඛාවේ අපි ලකුණු කරපු දිග ප්‍රමාණයම. ඒක ලකුණු කරලා අපි ඒ ලක්ෂයේ ඉඳලා තව ඉදිරියට ලකුණු කරනවා අඟල් 1හමාරක්. හොඳට මතක තියාගන්න උකුල රේඛාවේ දිග තමයි වාටිය රේඛාවේ අපි ලකුණු කරන්නේ. ඒ ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා ඉදිරියට තව අඟල් 1හමාරක් ලකුණු කරලා අපි ඒ ලකුණු කරගත්තු ලක්ෂයේ ඉඳලා දනහිස රේඛාවට මේ විදිහට රුල තියලා ඒ ලක්ෂ දෙක යා කරලා රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපි ඉදිරිපස පළුව ඇඳගෙන අවසానයි. අපි දැන් මේක මේ රෙද්දෙන් කපාගෙන ඉවත් කරගන්න ඕනේ. මෙතනදී මම මේ වාටිය රේඛාව කපාගත්තු එක කැමරාවට අහු වෙලා නැහැ. වාටිය ඇඳගත්තු රේඛාවෙන්ම ඔයාලට තියෙන්නේ කපා ගන්න. ඊට පස්සේ අපි අංශයේ පැත්ත මේ විදිහට කපාගෙන යනවා. වාටියේ කෙළවරේ ඉඳලා දනහිස රේඛාවේ කෙළවරට කපා ගන්න. එතන ඉඳලා උකුල රේඛාවට කපාගෙන ඊට පස්සේ ඉන ළඟටම කපාගෙන එන්නේ මේ විදියට. ඉතින් ඊටාත්ම ලේසියෙන් ඔයාලට මේක කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉන රේඛාවේ ඉඳලා ඇඳගත්තු ඉන රේඛාවේ ඉඳලා ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා අපි එතන
ඉන රේඛාව කපා ගන්නවා. මෙතනදී මං අඟල් භාගයක්ම වගේ තමයි තියලා තියෙන්නේ. හින්දා මට පොඩි ප්‍රමාණයක් තමයි ඉවත් කරන්න තියෙන්නේ. ඔයාලා එතන ඉන රේඛාව ගහනකොට උඩින් අඟලක් විතර තියලා ඉන රේඛාව ඇඳ ගන්න. දැන් මේ තියෙන්නේ ඒ විදිහට ඇඳගත්තු ඉදිරිපස අපි කපලා ගත්තු ඉදිරිපස පළුව. දැන් අර ගහගත්තු අඟල් 4ක් මාක් කරලා ඇඳගත්තු රේඛාවෙන් මම මේ විදිහට ඇතුළට නවා ගන්නවා. ඊට පස්සේ අපි පිටිපස්ස පළුව කපා ගන්න නැවත රෙදි කොටසක් අරගෙන අපි මේ විදිහට දෙකට නවලා තියා ගන්නවා. ඒ රෙදි කොටස මතින් අපි කපාගත්තු ඉදිරිපස පළුව තියා ගන්නවා. නැම්මට අපේ අර අඟල් 4 ඇතුළට නවලා තමා මේක තියා ගන්න ඕනේ. ඉදිරිපසට විතරයි ඒ අඟල් 4 එන්නේ, පිටිපස්සේ පළුවට එන්නේ නැහැ. ඒක නැම්ම රේඛාව කියලා සැලකුවොත් ඒ රේඛාවෙන් නවලා අපි නැම්මට නැම්ම හිටින විදිහට මේ වගේ තියාගෙන පිටිපස්සේ පළුව අපිට ඉතාමත්ම ලේසියෙන් ඉදිරිපස පළුවේ ගානටම කපාගෙන යන්නයි තියෙන්නේ. කිසිම දෙයක් වෙනස් කරන්න දෙයක් නැහැ. ඉදිරිපස අඟල් 4 ඇතුළට නවලා තියලා ඔයාලට ඉදිරිපස ලයින්ස් දිගේම ඉදිරිපස කපාගත්තු ඒ ලයින් එක දිගේම පිටිපස්සේ පළුව කපාගෙන යන්න තියෙන්නේ. දැන් අපි පිටිපස්සේ කොටසත් මේ විදිහට කපලා අවසන් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඩාට් මාක් කරගන්න. ඔයාලට පුළුවන් කාබන් එකක් තියලා වීල් එකක් ආධාරයෙන් ඩාට් මාක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට රෙදි පොට උස්සලා රූල තියලා අපිට පුළුවන් ඩාට් එක යට රෙද්දේ මේ විදිහට ඇඳ ගන්න. ඔයාලට කැමති ආකාරයට ඒ ඩාට් 4 මාක් කරගන්න. දැන් ඩාට් 4 මාක් කරලා ඉවර වුණාට පස්සේ අපි පිටිපස්සේ පළුව ඉවත් කරනවා මෙතනින්. අපි දැන් පිටිපස්සේ පළුවේ ඔක්කොම වැඩ කරගෙන අවසానයි. ඉදිරිපස්ස පළුවෙන් අපි නැම්ම රේඛාවෙන් නවාගෙන ඉදිරිපස්ස ඉන රේඛාවේ ඉඳලා පහළට මේ බලන්නකො මෙතන නැම්ම පැත්තෙන් අපි අඟල් භාගයක් නැවත පහළට ලකුණු කරනවා ඉන රේඛාවේ ඇඳගත්තු එකේ ඉඳලා පහළට. ඒ අඟල් භාගයේ ඉඳලා අපි අංශයේ පැත්තට මේ විදිහට රූල තියලා ඇල රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මේ රේඛාවේ ඉඳලා ඉහළට තියන්න මැහුම් වාසි අඟල් භාගයක්. ඊට පස්සේ අපි මැහුම් වාසි අඟල් භාගය ලකුණු කරගත්තු ලක්ෂ්‍ය දිගේ කපාගෙන යන්නයි තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ කපාගත්තු සාය කොටස් දෙක මහගන්න ආකාරය බලන්න. මුලින්ම අපි පිටිපස්සේ සාය කොටසේ ඩාට් දෙක මේ ආකාරයට මහගන්නවා. මේ විදිහට ඩාට් දෙක මහගත්තට පස්සේ අපි ඉදිරිපස පළුව අරගෙන මේ විදිහට ෂිපර් එක තියලා ෂිපර් එකේ අවසානයේ මේ වගේ මාක් එකක් දාගන්න. ඊට පස්සේ අපි දැන් නැම්ම රේඛාව මුදුන ඉඳලා පහළට අපි මැෂින් එකේ නූල බුරුලට හදාගෙන එතනට එනකන් අපි බුරුල් නූලක් දාලා තමා මහගන්නේ. ඊට පස්සේ අපි එතන ඉඳලා අපි සාමාන්‍ය මහන විදියට නූල හදාගෙන නැවතත් අපි දනහිස රේඛාවතේ මේ විදිහට මහගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ දාගත්තු මැහුමට ඉදිරියෙන් අඟලක් මේ වගේ ටේප් එකෙන් ලකුණු කරගෙන යන්න. පහළටම මේ විදිහට අඟලක් මාක් කරගන්න. හරහට ලකුණු කරගන්න අඟල් භාගයක්. ඊට පස්සේ අපි මේ ලකුණු කරගත්තු ලක්ෂ දිගේ කඩිරි දිගේ කපාගෙන යන්න ඕනේ. මැහුම් වාසිය තමයි අපි මෙතනදී මේ තියන්නේ. මේ මැහුම් වාසිය දිගේ අපි මේක කට් කරගන්න ඕනේ. මේ විදිහට කපා ගත්තට පස්සේ අපි මේ වගේ රෙද්ද සාය කොටස හරවලා තියාගෙන අර මැහුම් වාසියට තිබ්බ අඟල දෙපැත්තට යන විදිහට අපි මේ වගේ අතින් හොඳින් සකස ගන්නවා. ඒ වගේම මැද බොක්ස් ප්ලේට් එකට තිබ්බ ප්‍රමාණය අපි ලස්සනට බොක්ස් ප්ලේට් එකක් එන විදිහට මේ වගේ හදලා තියාගෙන පින්ස් වලින් රඳව ගන්නවා. මේ වගේ හදාගත්තට පස්සේ අපිට පුළුවන් කන පිට පැත්තෙන්ම මේක මහ ගන්න මේ ප්ලේට් එක ලස්සනට හිටින විදියට. මෙතනින් අඟල් භාගයක් මැහුම් වාසියට යවලා මැහුමක් දාගන්න මේ හරහට.
දැන් අපි මේ විදිහට බොක්ස් ප්ලේට් එක මහගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකේ ඩාට් දෙක මහගන්න. ඉදිරිපස පළුවේ ඩාට් දෙක තමයි මේ මහන්නේ. ඊළඟට අපිට තියෙන්නේ ෂිපර් එක අල්ලා ගන්න. ඊට පස්සේ අපි දැන් මේ විදිහට ෂිපර් එක අරගෙන මම මෙතනදී අරගෙන තියෙන්නේ ඉන්විසිබල් ෂිපර් එකක් නෙමෙයි ඩබල් ෂිපර් එකක්. ඊට පස්සේ අපි ෂිපර් එක අල්ලගෙන යනවා. ෂිපර් එක මේ විදිහට මේ වගේ තියාගන්න. ඔයාලට අවශ්‍ය නම් පින්ස් ගහ ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි වටේ මහගෙන යනවා. ෂිපර් එක අහු වෙන විදිහට. ෂිපර් එකේ මැද ධාරේ අපි මෙහුම දාගත්තු මූට්ටුවට මේ මූට්ටුවේ මැදට අහු වෙන විදිහට තමයි මේක තියාගන්න ඕනේ. මේ විදිහට වටෙන් මහගෙන යන්න. දැන් මේ විදිහට අපි ෂිපර් එක අල්ලලා ඉවරුණාට පස්සේ අපිට පුළුවන් අපි අර බුරුලට දාපු නූල මේ විදිහට ගලවලා ඉවත් කරන්න. අපිට දැන් මේ වගේ තමයි ෂිපර් එක අල්ලගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ ඉදිරිපස කොටස සහ පිටපස කොටස තියලා මේ විදිහට දෙපැත්තෙන් සයිඩ් මූට්ටු කරගන්න. දැන් අපි සායේ දෙපැත්ත මේ ආකාරයට දෙක එකට තියලා මහගෙන යනවා. මේ දෙපැත්තම මහගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ඕලොක් කරලා ගන්න. මේ හැම කොටසක්ම ඕලොක් කරලා ගන්න පුළුවන් ඕලොක් මැෂින් එකක් තියෙනම නම්. ඊට පස්සේ අපි මේකට ඉනට බෑන්ඩ් එකක් දාගන්න ඕනේ. ඒ බෑන්ඩ් එක ඔයාලා කපා ගන්න ඔයාලගේ ඉනවට ප්‍රමාණයට වැඩිය ගත්තු ඉනවට ප්‍රමාණයට වැඩිය අඟල් එකමාරක් දෙකක් වැඩිපුර අරගෙන ඔයාලට මේ බෑන්ඩ් එකේ දිග ගන්න පුළුවන්. ඒ විදිහට පළල ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න. ඒක සාමාන්‍යයෙන් අඟල් එකමාරක් විතර දීලා එකමාරක විතර පටියක් කපලා හීනිවට අල්ලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඟල් දෙකක 2.5 වගේ පටියක් කපලා එහෙම දා ගන්නත් පුළුවන්. කොහොමත් අඟලක පළල තියෙන පටිය දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම මෙතනදි ගත්තේ අඟල් දෙකක් පළල පටියක්. ඒ පටිය මම දැන් මේ විදිහට ඉන වටේට අල්ලා ගන්නවා. ඒක ඉතින් ඔයාලා ඕන කෙනෙක් දන්නවා ඉනකට පටියක් අල්ලගන්නේ කොහොමද කියලා. මේ විදිහට අපි තියලා මහගෙන යනවා. ඊට පස්සේ අපි මේක නවලා මහ ගන්නවා. දැන් මේ පටිය අල්ලා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් වාටියත් හීනිවට නවලා මහගෙන යන්න. ඊට පස්සේ මම වාටිය හීනිවට නවලා මහගෙන ඉවරුණාට පස්සේ මම මේකට පළල රේන්දයක් අල්ලා ගන්නවා. ඔයාලා මෙතනදී මම ඔයාලට මේ උස සඳහා මැහුම් වාසියක් එකතු කරන්න කිව්වේ නැත්තේ අපිට අපි අල්ලන ඉනට අල්ලන වෙස්ට් බෑන්ඩ් එකෙනුත් අපිට යම්කිසි උසක් මේ සායට එකතු වෙනවා. ඒ වගේම මේ රේන්දේ පළලත් අපිට මේ සායට එකතු වෙන නිසා අපිට අවශ්‍ය මැහුම් වාසි තියන්න නැතුව මම මේක ගත්තේ එකයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මෙෂර්මන්ට් හදාගනිද්දි හදාගන්න. ඉතින් අපි මේක එතකොට මේ සාය මහලා ඉවරයි. ඒ විදිහට ඉතින් අවසානයේ ලස්සන ඇඟට ෆිට වෙන විදිහේ සායක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අදත් මම ඔයාලට කියලා දුන්නේ ගොඩක් වටින ඒ වගේම ප්‍රයෝජනවත් වෙන පාඩමක්. ඉතින් නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් ඉක්මනින් ඔයාලා හමුවට එන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැති යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එකත් subscribe කරන්න කියලා. bell icon එකත් all දාලා click කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ෂණයකින්ම ඔයාලා ළඟටම වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඉක්මනින්ම නැවතත් හමුවන බලාපොරොත්තුෙන් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. ගිහින් එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.